ඔයාලට මතක ඇති මීට කලින් යුරෝපා සංගමය ටයිප් සේ චාජින් පෝට් එක දුරකථන සමාගම්වලට අනිවාර්ය කර මේ විති යුරෝපා සංගමය තවත් නීතියක් ස්මාර්ට් ෆෝන් ලෝකයට ගෙනල්ලා තියෙනවා. ඒ තමයි Apple ඇතුළු සියලුම ස්මාර්ට් ෆෝන් සමාගංවල පාරිභෝගිකයන්ට තමන්ගේ ෆෝන් එක බැට්‍රිය එක තමන්ට ගලවල අයින් කරගන්න පුළුවන් හැකියාව ලබාදිය යුතුයි කියන නීතිය ඉති ක්‍රීස් ප්‍රේසබල් බැට්‍රිය එකක් තියෙන් ඕනි කියන නීතිය ඉති මේ නීතිය දෙදස් විසිහතේ පෙබරවාරී ඉඳලා බලගැන්නවා. එතකොට කලින් තිබුණ Apple සැම්සුම් වගේ කම්පැනිින් වලින් යපු ෆික්ස් ඩිසයින් එක වෙනස් කරන්නවා මේ නීතිය නිසා. එතකොට ඒක අලවලා තිබුණු ගලුව එක සහ ස්පේෂල් ස්කරුව එක අයින් කරලා වෙනම ඩිසයින් එකට යන්න වෙනවා 2027 පෙබරවාරි මාසී හිදලා මේ නීතිය ක්‍රියාත්මක වෙද්දි. ඉතින් යුරෝපා මාගට් එක යුරෝපා වෙළඳපොලට එන හැම ස්මාර්ට් ෆෝන් එකක්ම මේ අදාළ දිනයට පස්සේ මේ ඩිසයින් එක වෙනස් කරලා අතර පත්වෙන හැම පාරිභෝගයකටම තමන්ගේ ෆෝන් එක බැට්‍රියක ගලවල මාරු කරගන්න පුළුවන් හැකියාව තියෙන් ඕනි කියලා තමයි මේ නීතියේදී ප්‍රධාන වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් මෙතනදී මේ නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රධානතම හේතුව තමයි ඉලෙක්ට්‍රොනික වේස්ට් එක. ඉතින් ඉලෙක්ට්‍රොනික වේස්ට් එක කියන්නේ e-waste එක අවම කරන්න වෙනවා. ඒ වගේම රිපෙයාරබල් අයිතිය තමන්ගේ පාරිභෝගිකයාට ට්‍රපියාරබල් අයිතිය ලබා දෙන්න ඕන. ඉතින් ඒකත් ප්‍රධානාරමුණක්. එතකොට ඔගොලන්ට වැඩි මුදලක් දීලා දැන් බැට්‍රිය වගේම අලුත් ෆෝන් ගන්න ඕන නෑ. තමන්ගේ ෆෝන් එක බැට්‍රිය එක තමන්ටම ගලවල මාරු කරගන්න පුළුවන් කියන දේ තමයි මේ නීතියෙන් බලගැන්නේ. ඉතින් අපි බලමු මේ නීතිය කොහොම සිද්ධ වේද කියලා. අපි බලමු කොහොමද Apple ෆෝන්, Samsung ෆෝන් සහ අනිකුත් මොබයිල් ස්මාර්ට් ෆෝන්ස් කොහොම ඩිසයින් එකකින් මේක එයිද කියලා අපි ඉස්සරහට බලමු. අනිවාර්යයෙන්ම අපිට YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම නරඹන්න පුළුවන්.